ලෝකයේ දක්ෂම මිනිස්සු හොඳම අදහස් තියෙන මිනිස්සු අසාර්ථක වෙන්නේ ඇයි? ඒ වගේම සාමාන්‍ය දැනුමක් තියෙන අය ඉක්මනටම සාර්ථකත්වයේ ඉහළට යන්නේ කොහොමද? ගොඩක් අය හිතන්නේ දක්ෂතාවය විතරයි ඔයාගේ දියුණුවට බලපාන්නේ කියලා. හැබැයි වෙනස තියෙන්නේ කමියුනිකේෂන් එකේ තමයි ඔයාව ඉහළට ගෙනියන ප්‍රමාණය තීරණය කරන්නේ. අපි අද මේ මිනිත්තු කිහිපය ඇතුළත බලමු sannivedana කුසලතා කියන්නේ සාර්ථකත්වයේ මූලිකම අඩිතාලම වෙන්නේ කොහොමද කියලා. මේකෙන් තමයි ඔයාගේ අනාගතය පවා තීරණය වෙන්නේ. ඔයාගේ අයිඩියා එක කොච්චර හොඳ අයිඩියා එකක් වුණත් ඒක ඔයාව අහගෙන ඉන්න කෙනාට ග්‍රහණය කරගන්න බැරි නම් අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔයාව රිප්‍රසන්ට් කරන්නේ ඔයාගේ දැනුමෙන් නෙවෙයි. ඔයාව ඉස්සරහට ගෙනියන්නේ ඔයාගේ දැනුමෙන් විතරක් නෙවෙයි. මෙන්න මේ දැනුම ඔයා රිප්‍රසන්ට් කරන විදිය, ඔයා කමියුනිකේට් කරන විදිහත් එක තමයි ඔයා ඉස්සරහට යන ප්‍රමාණය තීරණය වෙන්නේ. sannivedanaye කියන්නේ ඔයයි ඔයා වැඩ කරන ආයතනයයි. ඔයාගේ පාරිභෝගිකයන් හා සම්බන්ධතා අතර තියෙන එකම පාලම. මේ පාලම ශක්තිමත් නැත්නම් සියල්ලම කඩාගෙන වැටෙනවා. මතක තියාගන්න. ඔයාගේ වෘත්තීය ජීවිතයේ දියුණුවට වගේම ඔයාගේ නායකත්වයේ සාර්ථකත්වයට 80%ක්ම බලපාන්නේ මෙන්න මේ sannivedana කුසලතාවය, කමියුනිකේෂන් ස්කිල් එක. සාර්ථක sannivedanaයේ පළවෙනි කුළුණ සක්‍රීය සවන් දීම. ඒකට කියනවා active listening කියලා. ගොඩක් අය කතා කරන අතරතුර අහගෙන ඉන්නේ නැහැ. එයාලා ඊළඟට මම මොකක්ද කියන්නේ කියලා එයා ගැනම කල්පනා කරනවා. මෙන්න මේ සක්‍රීයව සවන් දීම කියලා කියන්නේ ඔයාගෙත් එක්ක කතා කරන කෙනා එක්ක ඔයා මේ ඇස් වලින් මෙන්න මේ විදිහට ඔළුව වැනීමෙන් ඔයා එයාට ප්‍රතිචාර දක්වන එකට. අන්න ඒකෙන් ඒ කතා කරන කෙනාට ඔයා ගැන විශ්වාසයක් ඇති වෙනවා. කෙනෙක් කතා කරලා ඉවර වුණාට පස්සේ ඔබ කියු දේ අනුව කියලා සමරයිස් කරන්න. මේකෙන් වැරදි වැටහීම් සම්පූර්ණයෙන්ම වළක්වනවා. දෙවෙනි කුළුණ පැහැදිලි බව සහ සංක්ෂිප්ත බව. ගොඩාක් වෙලාවට අපි දෙයක් කියන්න ගියාට පස්සේ අනවශ්‍ය දේවල් මෙතනට ගෙනල්ලා අපේ ප්‍රධාන අරමුණ වසන් කරනවා. මේකෙන් වෙන්නේ ටයිම් වේස්ටේජ් එකක් වෙන එක. කතා කරන්න කලින් ඔයාගෙන්ම අහන්න මේ කතාවේ ප්‍රධාන අරමුණ මොකක්ද කියලා. අන්න ඒක මුලින්ම කියන්න. අනවශ්‍ය විදිහට මෙන්න මේ වගේ වචන අයින් කරලා දාන්න. written communication වලදී, ඒ කියන්නේ ලිඛිත sannivedanaයේදී ප්‍රධාන කරුණු බෝල්ඩ් කරන්න. ඒ වගේම මතක තියාගන්න අවසානයේදී ඔයාට විශේෂයෙන් අවශ්‍ය දේ call to action එකක් විදිහට මෙන්ෂන් කරන්න. හොඳට මතක තියාගන්න. කෙටියෙන් පැහැදිලිව. තුන්වෙනි කුළුණ සහ වැදගත්ම එක නිර්වාචික sannivedanaya. මේකට කියනවා non verbal communication කියලා. අපේ වචනවලට වඩා 90%ක්ම වැදගත් වෙන්නේ ඔයා ඉදිරිපත් වෙන විදිහ. ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එක. ඔයා ඇඟ වකුටු කරගෙන කතා කරනකොට ඔයා බයයි, ඔයා ලැජ්ජයි කියලා පේනවා. කෙලින් හිට ගන්න. ඩිරෙක්ට් කතා කරන්න. ඔයාගෙත් එක්ක ඔයාව අහන කෙනාට හොඳ විශ්වාසයක් ඇති වෙනවා එතකොට. හැමෝම දන්න eye contact, ඇස් සම්බන්ධතාවය. කතා කරන කෙනාගේ දිහා ස්ථීරව බලන්න. මේකෙන් ඔයාගේ confidence එක, ඒ වගේම ඔයා ඔහුට ගරු කරන බව පෙන්වනවා. කටහඬේ ස්වරය, tone of voice. ඔයාගේ කටහඬේ ශක්තිය, වේගය, ස්වරය, මෙන්න මේ දේවල් ඉතාමත්ම වැදගත්. ඔයා යම්කිසි වැදගත් දෙයක් කියනකොට ඔයාගේ කටහඬේ ස්ථාවර භාවය තියාගන්න. හඬ පාලනය, අවශ්‍ය තැන්වලදී උස් කිරීම, අවශ්‍ය තැන්වලදී හඬ පහත් කිරීම අනිවාර්යයෙන්ම වැදගත් කාරණාවක්. දැන් බලමු මේවා සාර්ථකත්වයේ ක්ෂේත්‍රවලට යොදාගන්නේ කොහොමද කියලා. මුලින්ම කණ්ඩායම් වැඩ සහ ගැටුම් නිරාකරණය. ගැටුම් ඇති වෙන්නේ වැරදි sannivedanaya නිසා. මේ වගේ වෙලාවට ඔයාටම ප්‍රශ්න කරගන්න ඕන මොනවද කියන්න ඕන කියන දේ නෙමෙයි. ඇයි මේ දේ මම කියන්න ඕනේ? අන්න එතකොට ඔයාට පුළුවන් ගැටුම් ඇති වෙන එක වළක්ව ගන්න. සහකම්පනය, එම්පති. මෙන්න මේක භාවිතා කරන්න. අනිත් කෙනාට තේරුම් ගන්න දෙන්න ඔයාගේ ප්‍රශ්නේ මට තේරෙනවා කියලා.
ඊට පස්සේ යන්න විසඳුමට මේක නායකත්වයේ ප්‍රබල ලක්ෂණයක්. පුද්ගලික සම්බන්ධතාවවලදීත් මේක මෙන්න මේ විදිහටම බලපානවා. ගොඩාක් වෙලාවට affairs වලදී අපි කරන්නේ අපි නිවැරදි කියන එක ඒත්තු ගන්නන්න හදන එක. හැබැයි එහෙම නැතුව අපේ අනිත් කෙනාව අපිට තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවට සම්බන්ධතාවය තුල තියෙන ස්ථීරභාවය රැකෙනවා. දෙවනුවට ඔබව විකුණා ගැනීම, ඒ කියන්නේ ප්‍රමෝෂන් සහ නෙට්වර්කින්. කොහොමද ඔයාගේ අගය ඉහළින් පෙන්වන්නේ? ඒ සඳහා ඒත්තු ගැන්වීමේ හැකියාව ඔයා සතුව තියෙන්න ඕනේ. ඒත්තු ගැන්වීම කියන්නේ කුඹියෝ ඔයා බොරු කරනවා කියන එක නෙමෙයි, බොරු කරන්න ඕන කියන එක නෙවෙයි. ඔයාගේ සත්‍ය අදහස නිවැරදි දත්තත් එක්ක ඔයාගේ කතාවට හැඟීම සහ විශ්වාසය එකතු කරන එකට. ඒ සඳහා ප්‍රෙප් මෙතඩ් එක භාවිතා කරන්න. ප්‍රධාන අදහස, හේතුව, උදාහරණය නැවතවතාවක් ප්‍රධාන අදහස තහවුරු කරන්න. නෙට්වර්කින් වලදී අනිත් අයගේ අවශ්‍යතා අහලා දැනගෙන ඒකට ගැළපෙන විදිහට ඔයාගේ විසඳුම ඉදිරිපත් කරන්න. මේකෙන් වටිනාකමක් එකතු වෙනවා. අවසාන වශයෙන් sannivedana බාධක ජයගන්නේ කොහොමද? ප්‍රධාන බාධක දෙකක් තියෙනවා. ඩිජිටල් බාධකය සහ සංස්කෘතික බාධකය. ඊමේල්, WhatsApp වගේ ඩිජිටල් ප්ලැට්ෆෝම් වලදී අපිට ටෝන් එකක් පෙන්වන්න බෑ. ඒ නිසා හැකි හැම වෙලාවකම ක්ලියර් සහ කන්සයිස් වෙන්න දැනගන්න ඕනේ. හැම තිස්සෙම නෙටිකට් එක රකින්න මතක තියාගන්න. සංස්කෘතික බාධක. ලෝකයේ විවිධ සංස්කෘතීන් වල අයි කන්ටැක්ට් කියන දේ වෙනස් විදිහට තමයි සලකන්නේ. ඒ නිසා සංස්කෘතික දැනුවත්භාවය, ක්‍රොස් කල්චරල් ෆ්ලුවන්සි එක අනිවාර්යයෙන්ම ඇති කරගන්න ඕනේ. මේ හැම දෙයකින්ම අවසානයේදී ඔයාව ගෙනියන්නේ එකම තැනකට. self confidence, ආත්ම විශ්වාසය. ඔයාගේ කමියුනිකේෂන් ස්කිල් එක හොඳයි නම්, ඔයා කතා කරන දේ අනිත් අයට පැහැදිලිව තේරෙනවා නම්, ඒ අයට කිසිම හැකියාවක් නැහැ ඔයාව වැරදියට තේරුම් ගන්න. හොඳ sannivedakek විදිහට ඔයාට ඔයාගේ වටිනාකම ගැන ස්ථීර කරන්න පුළුවන්. මේක තමයි Black Ants ලගේ වටිනාකම, වැලියු එක. කමියුනිකේෂන් කියන්නේ ඔයා කවුද කියලා ඔයාගේ වටපිටාවේ ඉන්න මිනිස්සුන්ට පැහැදිලි කරන දෙයට. එතකොට මෙන්න මේ කමියුනිකේෂන් එක ඔයා කොච්චර වේගයකින් ඉස්සරහට යනවද කියන එක තීරණය කරනවා. අද අපි කතා කළා active listening, clarity, non-verbal power සහ මේවා team work සහ promotion වලට බලපාන විදිහ කොහොමද කියලා. මෙන්න මේ තුන අදම පුරුදු වෙන්න පටන් ගන්න. ඒ කුඹියෝ, ඔයා හිතන විදිහට අපේ සාර්ථකත්වයට තවත් අවශ්‍ය වෙන්නේ මොනවද? කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න. අපි ඊළඟට බලනවා ඔයාලට මොනවද තවත් සාර්ථකත්වයට අවශ්‍ය දේවල් අපි කතා කරන්න ඕනේ කියලා. මතක තියාගන්න, කමියුනිකේෂන් කියන්නේ ටැලන්ට් එකක් නෙමෙයි. ඒක ස්කිල් එකක්. ඕනම කෙනෙකුට දියුණු කරන්න පුළුවන්. හැබැයි අවශ්‍යයි වුමනාව සහ කැපවීම. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් එහෙමනම් වචන, හැඟීම්, විශ්වාසයත් එක්ක එකතු කරලා කමියුනිකේෂන් දියුණු කරගන්න ගමන්ම සාර්ථකත්වයට යන්න. එන හැම කෙනෙක්ටම ජය වේවා.